එහා පැත්තේ තියෙනවා ලොකු කෝට්ටක්. හැබැයි දැන් මගෙන් අහන්න එපා ඒ මට ඒක ඕනුනේ කියලා. මොකද අද උදේ වෙනකම් මං ඒක දැනගෙන හිටියෙත් නෑ. හිහිහි. ඔයාලට පේනවද මගේ ඔය රෝස පාට ඌරව? එයාටයි මටයි තියෙන්නේ නම් ආත්මීය බැඳීම. මට පොඩි කාලේ තාත්තා තමයි යාව ගෙනල්ලා දුන්නේ. ඒ දවස්වල නම් ඌ කී කාලා කතා කරා. හැබැයි මං හිතන්නේ මං ඌට ගොඩක් ආදරේ කරා. මොකද ඒ හින්දා මූගේ වලිගේ නැති වුණා මුලින්. ඊට පස්සේ ඌගේ කටහඬක් නැති වුණා. දැන් ඌ නිහඬයි. මේ ඉන්නේ මගේ පරණ ඌර කොළු වුණාට පස්සේ අලුතෙන් ගෙනල්ලා දුන්න ඌරු. මං ඌගේ කකුලක් කෑවා. මම හැමදාම එයාවත් එක්කගෙන තමයි එළියේ යන්නේ. එතකොට එහා පැත්තේ ගෙදර අයත් අහනවා එයා එක්ක ඇවිදින්න යනවද කියලා. ඌ කතා කරන්නේත් නෑ, පලිකෙත් නෑ, දුවන්නේත් නෑ. හැබැයි තාමත් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. අනික අම්මා කියන්නේ දැන් තමයි යා ඇත්තටම ඌරා කියලා. මොකද හැම වෙලාවෙම ඉන්නේ මඩ නාලනේ. හිහි. එහෙනම් බයි.